හෙලෝ කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් මං අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. අපි අද හදන්නේ රසම රස ඌරු මස් කරියක්. ඉතින් මුලින්ම ඌරු මස් ටික මෙන්න මේ වගේ චූටි කෑලි වලට කපා ගන්න ඕනි. මේ අපේ අයියා චූටි කෑලි වලට ඌරු මස් ටික කපා ගන්න ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ඉතින් ඔයාලා ඌරු මස් කන්න ආසයිද? ආසයි නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න තියෙනවා අපි කපාගෙන සෝදගත්තු ඌරු මස් ටික. බලන්නකෝ ඉතින් මේ වගේ හොඳට හොද ගන්න ඕනි යාළුවනේ. ඊට පස්සේ ඒකට ලුණු කුඩු ටිකක් දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනි. සෝදගෙන ලුණු මිශ්‍ර කරපු මස් ටිකට 3-5 කුඩු ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මේ තියෙන්නේ ඒ විදිහට අපි මිශ්‍ර කරගත්තු මස් ටික තමයි. ඒකට මේ වගේ තලාගත්තු ඉඟුරු සුදු ලුණු අබ එනසහල් කුරුඳු පොතු ටිකකුත් දාලා ආයිත් පාරක් මිශ්‍ර කරගන්නවා. මේ වගේ තෙල් එකක් ලිපේ තියාගෙන ඒක හොඳින් රත් වෙගෙන ඉද්දී ඒකට බෑට ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචා, රටලුණු, කුරුඳු පොතු වගේ දේවල් දාගෙන ඒක හොඳින් බෙද ගන්න ඕනි. මෙන්න මේ වගේ තමයි බෙදගන්නේ. ඊට පස්සේ ඒකට මස් කරි ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි තව දාගෙන ඒක හොඳින් රන්වන් පාට වෙනකම් මේ වගේ මිශ්‍ර කරගන්නවා. ඊළඟට මස් ටිකත් මෙන්න මේ වගේ දාගන්නවා. ඊළඟට මස් ටික මෙන්න මේ වගේ හොඳින් කලවම් කරගන්න ඕනි. මස් එක මේ වගේ මූඩියකින් වහලා ටික වෙලාවක් තැම්බෙන්න තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 30කට විතර පස්සේ අපේ මස් කරිය තමයි. තව වතුර ටිකක් දාගෙන ඒක හොඳට මිශ්‍ර කරලා ටික වෙලාවක් ලිප උඩ තියලා බාගන්න තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ හරිම රස පාටයි නේද ඌරු මස් කරිය. ඔයාලත් කන්න ආසයිද?